Hi everyone. අද මං අරන් ආපු වීඩියෝ එක තමයි මං ආසම වීඩියෝ එකකට දුක සතුට දෙකම තියෙනවා මේකේ. ඒත් මං ආසාවෙන් බලන් හිටපු දවසක් තමයි අද. ඒ තමයි අපේ අක්කගේ වෙඩින් එක. අපේ අක්කගේ සර්ප්‍රයිස් ඩාන්ස් එක ප්‍රැක්ටිස් උනේ නංගිලා ගෙදර. අපේ ගෙදර දැන් කට්ටිය වෙනවනේ. ඒ නිසා තමයි අපි සතියකට එක දවසක් වගේ තමයි ගිහින්. ඇයි ඒ තරම් අපේ ටයිම් එක ගන්න අපි ෂොප් එකට යනවා අද තමයි අයියේ අන්තිම දාට බෝයිෆ්‍රෙන්ඩ් වශයෙන් මේ ඒව දාන බෑග් තමයි අපි හැදුවේ. දැන් අපි මේ යන්නේ අපේ සාරි ෆිට් ඔන් කරන්න. අපි යන්නේ දිනිෂියකට. ඒකේ තියෙන සාරි මාරම ලස්සනයි. ඒ අය හරිම ෆ්‍රෙන්ඩ්ලි. ඔයාලත් එයාලගේ පේජ් එක බලන්න ගිහිල්ලා දීෂි බ්‍රයිඩල් කියලා තමයි තියෙන්නේ. මම පහලින් මෙන්ෂන් කරන්නම්. අපි ගෙදරින් ගියේ 11ට විතර. එනාට මම උදේම ආව ෂොප් එක අරින්න ඕනේ හින්දා ඊට පස්සේ ඉතින් තමයි අපි ගියේ. මම උදේ කාලා වෙන්නේ නැති නිසා මම ඉක්මනට කෑවා. කාලා අපි ආයි ඉඳගෙන හිටගම හරි පැය 2-3ක් හිටියා. අපි ෆිට් ඔන් කරන්න ගත්තේ හවස් වෙලා ටිකක්. එයාලා කොච්චර වෙලාව ගත්තත් නීට් එකට එයාලගේ වැඩ කරලා දෙනවා. කොහොම හරි අපි එතනින් එනකොට රෑ 7-8 වගේ වුණා. රෑ වෙනවා අපි ටිකක් එතනින් එනකොට. එදා දවසේ ලොග් එක මම මෙතනින් එන්ඩ් කරනවා. ඊළඟ දවසේ ඒක තමයි මේකම ඇඩ් කළා. දැන් මායි නංගි යන ලැස්ති වෙන්නේ අක්කගේ ජුවලරි ටික අරන් එන්න. අද මම යන්නේ බයික් එකේ නෙමෙයි. පික්මී එකක් දැම්මා. ඒක එනකන් තමයි ඉන්නේ. මොකද අපිට තව වැඩ වගේක් කරගන්න තියෙනවා. ඒ ටිකත් කරගෙන තව බඩු වගේකුත් ගන්න තියෙන. ඒ වතරම් බයික් එකෙන් අමාරුයිනේ. ඒ නිසා තමයි පික්මී එකක් දාගෙන ගියේ. ඊට පස්සේ අපි ගියේ ප්‍රෙෂ් මල් ගන්න. නාංගිට ප්‍රෙෂ් මල් වගේක් ගන්න ඕන වෙලා තිබ්බා. එයාගේ කොණ්ඩෙට ගහන්න ඒ ටිකත් අරගෙන අපි කෙලින්ම ගියේ ගෙදරට. මොකද දැන් හොඳටම දවල් වෙලා. හෙට තමයි වෙඩින් එක. ඒ වුණාට තව වැඩ ගොඩක් තියෙන අපිට කරගන්න. ඊට පස්සේ අපි ගෙදර යනකොට ඔය නංගිලාගේ අම්මා අර කැවිලි හොටෙල් එකට ගෙනියන බොක්ස් වලට දාන්න බෑ වෙනම. ඒක හවුස් එක ගෙනියන්න ඕන නිසා ඒ ටික ලෑස්ති කර හිටියා යා. ඉතින් අපිත් ඒකට චුට්ටක් උදව් වෙලා ඊට පස්සේ මං ගිහින් එනකොට තව බඩු වගේක් අරන් ආවා. ඒ ටිකත් අස් කරලා කාලා ඉවර වෙලා මායි නංගි ගියා මගේ යාළුවගේ සැලෝන් එකට. මොකද අපි නෙල්ස් දාගෙන නැහැ තාම. ඒ ටික දාගන්න ගියා. වෙලාව යනවා කියන්නේ මාර ඉක්මනට තමයි වෙලාව. ඊට පස්සේ අක්කට ගෙදර යන්න තිබ්බේ 11යි ගානට. දැන් කොහම හරි රෙඩ් බහින් තමයි හදන්නේ. ඊට පස්සේ අපි කට්ටියම සැලෝන් එකට ගියා 11යි ගානට. එක්කෙනෙක්වත් නිදාගෙන නැහැ. අපිට ගිහිල්ලා මාරම නිදිමතයි. මම ගියේ අපිත් එක්ක නෙමෙයි. මොකද එච්චර වෙලා ඉඳන් යාට ලෑස්තිලා ඉන්න අමාරුයි. මොකද ගෙදර ටිකක් කරන්න ඕනේ. ඒ නිසා අම්මා ගියේ නැහැ අපිත් එක්ක. එයා ආවේ අක්කට තැල්ල තියන්න තිබ්බේ නේද 3ට. ඒ ටයිම් එකට තමයි අම්මා ආවේ. ඊට පස්සේ අපි ගියේ ෆොටෝ ෂූට් එක තියෙන ලොකේෂන් එකට. එතෙන්දී චුට්ටක් පරක් වුණා. අපිට ලොකේෂන් එක හොයාගන්න බැරි වුණා. හොඳම වැඩේ කියන්නේ අපි හිතුවන්නේ ෆ්ලවර් ගර්ල් අඬයි කියලා. එයා අපිත් එක්ක හොඳටම හිටපු කෙනෙක්. සැලූන් එකේ ඉඳලා වාහනේට නැග්ග වෙලේ ඉඳලා අඬන්න ගත්ත මුළු ෆොටෝ ෂූට් එක ඉවර වෙනකම් කොහොම හරි ඇඬුවා. එදා ගොඩාක් වෙඩින් ෂූට් එතන තිබ්බා ලොකේෂන් එකේ. මේක දවසක් මම හිතන්නේ මාර විදියට කට්ටිය හිටියා. ඉතින් ඊට පස්සේ දෙන ෂූට් එක වෙනකම් අපි පැත්තකට වෙලා හිටියා. ඉතින් කරන්න දෙයක් නැහැ.
මේ තමයි වීඩියෝග්‍රැෆර් කිව්වා අපි තුන් දෙනාට අක්කා ගැන මොනවා හරි වොයිස් එකක් දෙන්න කියලා. ඒ කියන්නේ අපි කරපු දේවල් ඉස්සර හිටපු විදිහ පොඩි කාලේ ඉඳලා අපි තුන් දෙනා එකටනේ. ඒ නිසා එහෙම කියන්න කිව්වා. ඊට පස්සේ අපි හොටෙල් එකට ආවා. දැන් අපි කට්ටියම ඉන්නේ හරි නිදිමතනේ මහන්සියෙන්නේ. ඒ තරම් අමාරුයි අපි කාලත් නැහැ. ඊයේ ඉඳන් නිින්දකුත් නැහනේ. ඒ නිසා හරියම මහන්සියෙන්කට ඊට පස්සේ ෆැමිලි ෆොටෝ එකක් ගමු කිව්වා. ඒක ඉවර වෙලා අපි චුට්ටක් වෙලා හිටියා මොකද තාම අයියා ආවේ නැහැ. ඒ නිසා මම ඉතින් ගන්න එපා. කුමාලයා ළඟතෝ දක්ෂිනාවත්තකයේ සෝසී නීලමල සුරුවරුවේ එකට මසපිරි උපන්දා ඊට පස්සේ පෝරුවේ වැඩ ටික ඉවර කරලා අපි චුට්ට වෙලාවක් ඉඳලා සර්ප්‍රයිස් ඩාන්ස් එක කළා. සර්ප්‍රයිස් ඩාන්ස් එකේ මම ෆුල් වීඩියෝ එකක් මේකට දැම්මේ නැහැ. මොකද මම ඒක වෙනම වීඩියෝ එකක් දාලා තියෙන නිසා. ඉතින් අපිට හිතුණ වෙනසක් කරන්න. මොකද වෙඩින් කේක් නේ හැමතැනම දෙන්නේ. ඒ නිසා අපිට හිතුණ වෙඩින් කේක් නොදී හැමෝටම එන අයට පැල දෙන්න. ඊට පස්සේ ඒක ඇරේන්ජ් කරලා දෙනවා හොටෙල් එකේ අයම. ඊට පස්සේ අපි ගියා කන්න බෑ. මොකද රෑ නිින්දකුත් නැහනේ. ඒ නිසා ඔළුව කැක්කුමෙන් හිටියේ. නැත්තම් කෑම මාරම රසයි. මේ හොටෙල් එක තියෙන්නේ කලකිඩියේනේ. ද ග්ලාස්ගෝ තමයි හොටෙල් එකේ නම. ඇත්තටම කෑම එහෙම මාරම රහයි. ඇත්තටම වෙලාව ගියා දැනුනේවත් නැහැ. අදින් පස්සේ ටිකක් අපිත් එක්ක නෙමෙයිනේ. ඒ වුණාට මේ සහෝදරකම හැමදාම ඒ වගේම තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අක්කලා පිටත් වුණා. අපිත් එයාලා එක්කම ගියා. එයාලා ගියේ වත්තල තියෙන ප්‍රකාශස් කියන හොටෙල් එකට. මායි නංගිලා දෙන්නයි එයාලගේ අම්මයි තාත්තයි තමයි ගියේ. මොකද අපේ අම්මලා තාත්තලාට යන්න බැහැ. දැන් ගෙදර යන්නත් ඕනේනේ කට්ටිය ඉන්න නිසා. ඒ නිසා අපි කට්ටිය තමයි ගියේ. පුතුවට වැඩි අපේ අක්කගේ සාරිය මම බාරයි. හරි ඉතින් ඒකට අරගෙන අපිත් ගෙදර ආවා. මේ තියෙන සෙකන්ඩ් ඩේ එකට මහයි මල්ලි අක්කලව සර්ප්‍රයිස් කරන සින්දුවක් කියමු කියලා පුරුදුනා. හැබැයි අපි ඒක කළේ නැහැ. මේ තියෙන්නේ සර්ප්‍රයිස් ඩාන්ස් එක සෙකන්ඩ් ඩේ එක. කළේ අනේ මම ඇත්තටම නටන්න මට බෑ. මට ලැජ්ජයි නටන්න. ඉතින් මෙයාලා දැන් කියපු හින්දා කරමු කියපු හින්දා තමයි කළේ. ඔය දැන් අපි ප්‍රැක්ටිස් වෙන්නේ අද රෑ තමයි වෙඩින් තියෙන්නේ. ඔය අපි ප්‍රැක්ටිස් උනේ 11ට විතර මම හිතන්නේ දවල්. ඉතින් ඒ හදිසියේ ප්‍රැක්ටිස් වෙලා තමයි අපි ඩාන්ස් එක කළේ. සෙකන්ඩ් ඩේ එකේ ෂූට් එක කළේ මේ ලොකේෂන් එකේ. මට මේකේ නම මතක නැහැ. මෙතන ඉඳන් මම වොයිස් කරන්නේ නැහැ. ඔයාලා බලන්න ඉස්සරහට මොකද වෙන්නේ කියලා.
මෙතනින් එන්ඩ් කරනවා. ආයේ වීඩියෝ එකක් අරන් එන්නම්. මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම thank you.